ආයිබෝන් කියලා වේගන්නවා. ඔයාලා මේක තුල ඉන්නේ ජොබ් ප්ලස් එක YouTube channel එකකට අලුත් වීඩියෝ එකක් එක්ක. මම මේ වීඩියෝ එකෙන් ඔයාලට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ශ්‍රී ලංකා කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය සඳහා කාර්යාල සහකාර තනතුරට බඳවා ගැනීම සිදු කරනවා. ඒ සම්බන්ධව දැනුවත් කරන්න තමයි මම මේ වීඩියෝ එක ගෙනාවේ. අපි එන යමු වීඩියෝ එකට. ශ්‍රී ලංකා කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පුරප්පාඩු සඳහා බඳවා ගැනීම සම්බන්ධව මෙහි සඳහන් කරලා තියෙනවා. මේ බඳවා ගැනීම සිදු කරන්නේ කොන්ත්‍රාත් පදනම මත කියලා තමයි දක්වලා තියෙන්නේ. කොළඹ විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨයේ පාද සඳහන් පුරප්පාඩු සඳහා සුසුකම්ලත් අපේක්ෂකයන්ගෙන් අයදුම්පත් කරන ලබන බවට තමයි සඳහන් කරලා තියෙන්නේ. ඔයාලට තනතුර ගැන සඳහන් කරලා තියෙනවා post of office assistant on contract basis one vacancy කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. කාර්යාල සහකාර තනතුර කොන්ත්‍රාත් පදනම මත පුරප්පාඩු එකක් සඳහා බඳවා ගැනීම සිදු කරන බවට තමයි මෙහිදී සඳහන් කරලා තියෙන්නේ. අපිට මිලට දක්වා තියෙනවා මේ තනතුරට දාලා අවම සුසුකම් මොනවද බලන්න කියලා. අපි ඒ සම්බන්ධව දැන් කතා කරමු. අපද සාමාන්‍ය පෙළ විභාගයෙන් විෂයන් 6කින් සමත් වී තිබිය යුතුයි. අවම වශයෙන් සම්මාන දෙකක් හෝ අවස්ථා දෙකකට නොඅඩු කාලයක් තුළ සමත් වී තිබිය යුතු බවට තමයි මෙහි සඳහන් කරලා තියෙන්නේ. ඒ වගේම ශ්‍රී ලංකා පුරවැසියෙක් විය යුතුයි. කණ්ඩායම් වැඩ සහ හොඳ සංවේදනයේ කුසලතාවක් තියෙන්න ඕන කියලා මෙහි සඳහන් කරලා තියෙනවා. ඒ වගේම ඔයාලට වෙනම දක්වලා තියෙනවා පිළිගත් ආයතනයකින් ලබාගත් පළපුරුද්ද සහිත අවම වශයෙන් මාස 6කට නොඅඩු පරිගණක යෙදුම් ශේෂ්ත්‍රයේ පිළිගත හැකි සුසුමක් තියෙනවා නම් ඔයාලට මේ සඳහා අයදුම්පත් යොමු කරන්න පුළුවන් කියලා. අපි ඊළඟට කතා කරමු මේ තනතුරට දාලා වයස් පරිමාණය සහ වැටුප් පරිමාණය කොහොමද දක්වලා තියෙන්නේ කියලා. වයස් පරිමාණය ගැන කතා කරොත් ඔයාලා අවුරුදු 18ත් අවුරුදු 45ත් අතර විය යුතුයි කියලා තමයි මෙහි කියලා තියෙන්නේ. වැටුප් පරිමාණය ගැන කතා කරොත් ඔයාලට රුපියල් 23500ක් මාසික අඩුව වශයෙන් ලබා ගන්න පුළුවන්. ඊට අමතරව ඔයාලට අනෙකුත් දීමනාද හිමි වෙන බව තමයි සඳහන් කරලා තියෙන්නේ. කොන්ත්‍රාත් කාලය ගැන කතා කරොත් වසරක කොන්ත්‍රාත් කාලයක් මත බඳවා ගැනීම සිදු කරන බවට තමයි මෙහි සඳහන් කරලා තියෙන්නේ. ඊළඟට අපි කතා කරමු පොදු කොන්දේසිය තියෙන ඔයාලට මේ තනතුරට අදාළව දක්වලා තියෙනවා. ඒ තමයි ඔයාලා විසින්ම සකස් කරන ලද අයදුම් පත්‍රයක් අදාළ සහතිකවල පිටපත් සමග ඔයාලට ඊමේල් ඇඩ්‍රස් එක දක්වලා තියෙනවා familymed@med.cmb.ac.lk යන දක්වලා තියෙන විද්‍යුත් තැපෑල් ලිපිනයට ඔයාලගේ සහතිකවල පිටපත් සමග ඔයාලා අයදුම්පත් යොමු කරන්න ඕනි කියලා තමයි මෙහිදී කියලා තියෙන්නේ. ඒ වගේම 2025 10 දින හෝ ඊට පෙර ඔයාලා එවිය යුතු බවට තමයි මෙහිදී සඳහන් කරලා තියෙන්නේ. ඒ වගේම ඔයාලා ලියාපදින් තැපෑලෙන් අයදුම්පත් යොමු කරනවා. ඔයාලා ලැබන්න ඕන ලිපිනය පහතින් දක්වලා තියෙනවා. ඒ තමයි සහකාර ලේකකාධිකාරී වෛද්‍ය පීඨය අංක 25 කින්සි පාර කොළඹ 8 යන ලිපිනය තමයි ඔයාලා අයදුම්පත් යොමු කරන්න ඕනේ. ඒ වගේම පහලින් සඳහන් කරලා තියෙනවා ලියුම් කවරේ වම් පැත්තේ ඉහළ කෙළ වලින් post of office assistant on contract basis department of family medicine යනුවෙන් ඔයාලා සඳහන් කරලා යවන්න ඕනේ. ඒ වගේම කරුණාකර විශ්වවිද්‍යාල වෙබ් අඩවියේ www.cmb.ac.lk යන වෙබ්සයිට් එක හරහා සහ med.cmb.ac.lk යන වෙබ්සයිට් එක මගින් ඔයාලට මේ සඳහා වැඩිදුරටත් දුරට ලබා ගන්න පුළුවන් බවට මෙහි සඳහන් කරලා තියෙනවා. ඒ වගේම අවසන් දිනට පසුව ලැබෙන අයදුම්පත් සලකා බලන නොලැබෙන බවට තමයි මෙහි කියලා තියෙන්නේ. අසම්පූර්ණ අයදුම්පත් ප්‍රතික්ෂේප කරන ලබන බවට තමයි මෙහි තවදුරටත් සඳහන් කරලා තියෙන්නේ. ඔන්න මම මේ වීඩියෝෙන් කතා කරේ ශ්‍රී ලංකා කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය සඳහා පුරප්පාඩුවක් වශයෙන් කාර්යාල සහකාර තනතුරට බඳවා ගැනීම සිදු කරන්නේ කොහොමද කියලා. ඉතින් මේ විදිහට තමයි මේ තනතුරට දාලව සියලු විස්තර දාලා තියෙන්නේ. ඔයාලා තනතුර සම්බන්ධව මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් ඒ සම්බන්ධව ඔයාලට කමෙන්ට් එකක් දාලා තියෙන මම ශනිකව ඒ සඳහා රිප්ලයි එකක් ලබා දෙන්නම්. ඒ වගේම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියෙනවා WhatsApp channel එකේ link එක සහ WhatsApp group එකේ link එක. ඔයාලට ඒ group එකට සහ channel එකටත් join වෙලා ඉන්න. ඔයාලට මේ එක් එක් තනතුරු සඳහා අදාළ සියලු විස්තර ඒ WhatsApp group එකයි channel එකයි හරහාද ලබා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මතක් කරනවා ඔයා තාමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. මේ වගේ රැකියා බැරිතු ඉක්මනින් ඔයාලට දැනගන්න පුළුවන්. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් හමුවෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.